ඔයාලට කියලා දෙන්නම් T20 මැච් එකයි ඕන මැච් එකක් මේ ලයිව් බලන්න ක්‍රමයක්. මේ දවස්වල මැච් එක බලන කටට පොඩ්ඩක් අවුල් ඇති. දැන් මැච් එක බලාගන්න විදියක් නැතුව මොකද YouTube දෙන්නෙත් නැහැ. අපි Google Chrome එකෙන් ලයිව් බලන විදියක් මම ඔයාලට ලේසියට කියා දෙන්නම්. ඔයාලා මුලින්ම Google Chrome browser එක open කරගන්න ඕන. ඊට පස්සේ මේක ඔයා search කරගන්න. මේ මම search කරන වචන ටිකම search කරන්න. CRICHD.VIP කියලා තමයි අපි search කරගන්න ඕනේ. ඊට පස්සේ මම search එක දෙනවා. හරි ඒක ඔයාලට මෙතන today පාවිච්චි අද live යන match ටික තමයි මේක ඔප්පන දෙන්න ඕනම match එකක් live එකක් මේක පෙන්නනවා. ඊට පස්සේ ඔයා මුලින්ම මේ ICC men T20 වාට එක බලන්න ඕන නම් ඔයා මේ watch කියන බටන් එක ඔබන්න. විශේෂයෙන් දෙයක් කියන්න ඕන සමහර ෆෝන් වල මේ watch කියන බටන් එක තිබුවොත් ad play වෙන්න ගනීවි. ඇත්තටම ගොඩක් මේ ad වලට බල site එක මම නම් ad blocker එකක් දාලා තියෙන නිසා මට ad play වෙන්නේ නැහැ. මම ඔයාලට ඒක දාගන්න විදිහත් කියා දෙන්නම් ඉස්සරහදී. ඊට පස්සේ හරි ඔයා ඊට පස්සේ මේක දෙන්න ඕන මේ Sky Sport Cricket HD කියලා තියෙන එකටම ඔයා අන්න ඒකම watch කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා තව site එකකට ගෙනියයි. ගෙනියනට පස්සේ එතන තමයි ඔයාලට live stream එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඊට පස්සේ මේ වගේ එකපාරක් ටච් කරාම මේ ad එකකට වගෙනවා මම කිව්වේ මේ වගේ ගොඩක් ඒ ඉස්සරහට ඔයාලට මම ad blocker එකකුත් ගන්න විදිහ කියා දෙන්නේ. ඒක ඔයා ඊට පස්සේ මෙහෙම එකක් ක්ලික් කරලාට full screen දා ගන්න ඕන නම් මෙතන යට full screen එක තියෙන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ මේ back to live කියන එක දුන්නට පස්සේ ඔයාව live stream එකටම ගෙනියනවා. ඊට පස්සේ මේ යට ස්පීකර් ලකුණක් තියෙනවා පොඩියට ඔයාලට ඒක මෙතන නම් පේන්නේ නැති වෙයි. ඒක දුන්නාට පස්සේ ඔයාලට ක්‍රිකට් මැච් එක live sound එක ඇහෙනවා. මේක පොඩ්ඩක් ad play වෙනවා නම් වැඩි. ඉතින් අර කියන්නේ ad play වෙන්නේ නැහැ. මුලින් ඔයාලා ගන්නකොට පොඩ්ඩක් ad site වලට යොමු කරනවා වැඩි. ඒකට මම ඔයාලට ad blocker එකක් ගන්න විදිය දැන් කියා දෙන්නම්. ඔයා මෙතන search කරන්න උඩ ad guard කියලා. ඊට පස්සේ මේකට මේ ad guard කියලා කොළ පාට ලකුණක් තියෙන app එකක් තියෙනවා. ඔයා මේ පළවෙනි ක්ලික් කරලා ඒක ගිහිල්ලා මේක download කරගන්න. මේක free download කරන්න තියෙන්නේ. හරි එහෙනම් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා live cricket match එක බලන විදිය අතනින් ගිහිල්ලා අර විදියට බලන්න net site වලට ගිහම ඔයා එකපාරක් back වෙලා ආයෙමත් ඒ watch button එකම click කරන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් site එකෙන් play කරනවා.